Hello guys, have a nice day. Today I am here with a new video about B-verbs. සුබ දවසක් හැමෝටම. අද අපි බලමු B-verbs කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් මේ B කියන වචනයට තියෙන්නේ ඉන්නවා, තියෙනවා, සිටිනවා, වෙන්න ඉන්න වගේ අදහසක්. දැන් අපි බලමු මොන විදිහටද මෙන්න මේ වගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. දැන් බලන්න මෙන්න මේ වාක්‍ය ටික. Be a man. මනුස්සයෙක් විය. එතකොට බලන්න මෙතන be verb එකෙන් පස්සේ භාවිතා කරලා තියෙන්නේ noun එකක්. man කියන්නේ නාම පදයක්. ඊට පස්සේ බලන්න දෙවෙනි එකේදී භාවිතා කරලා තියෙනවා place එකක්. be at home. ඒ වගේම තමයි මෙන්න මේ be කියන පදයෙන් පස්සේ අපිට adjective එකක් භාවිතා කරන්නත් පුළුවන්. adjective එකක් කියලා කියන්නේ නාම විශේෂණයක්. උදාහරණයක් විදිහට රතු මල. මේ මල හඳුන්වන්න අපි භාවිතා කරලා තියෙන්නේ මෙතන රතු කියන පදේ. ආන් ඒ වගේ. දැන් බලන්න යට තියෙන වාක්‍ය be kind. kind කියන්නේ කරුණාවන්ත. එහෙනම් කරුණාවන්ත වෙන්න be kind. හරි. අපිට මොකක් හරි දෙයක් එපා කියලා කියන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් don't කියන එක තමයි භාවිතා කරන්නේ. මේ be කියන එකත් එක්කත් අපිට don't භාවිතා කරන්න පුළුවන්. දැන් බලන්න පහත තියෙන වාක්‍ය ටික. Don't be mad. මෝඩ වෙන්න එපා. Don't be silly. බොළඳ වෙන්න එපා. Don't be selfish. ආත්මාර්ථකාමී වෙන්න එපා. Don't be here. මෙතන ඉන්න එපා. මෙන්න මේ විදිහට තමයි be කියන පදේ අපිට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව කාලය අනුව මෙන්න මේ be කියන පදේ කොටස් වලට බෙදෙනවා. හරි. එහෙනම් ඒකත් කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මේ තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන be verbs පද. am, is, are, was, were, will be, shall be, have been, has been, had been, will have been. දැන් අපි බලමු පළවෙනියටම මේවා කොහොමද වර්තමාන, අතීත, අනාගත කියන කාලවලට බෙදෙන්නේ කියලා. වර්තමාන, අතීත, අනාගත කියන කාල තුනට අයත් වෙන be verbs ටික තමයි මෙන්න මේ විදිහට අපිට කොටස් කරගන්න පුළුවන්. හරි. වර්තමාන කාලයට අයත් වන be verbs පද තමයි am, is, are කියලා කියන්නේ. මේ අතරින් am කියන පදය අපි යොදන්නේ I කියන subject එක නැත්නම් I කියන කර්තෘ පදයේ සමග විතරමයි. එතකොට අපි මේ is කියන පදේ භාවිතා කරනවා singular subjects එක. ඒ කියන්නේ ඒක වචන කර්තෘ පද සමග. උදාහරණයක් විදිහට she is, he is, it is වගේ පද. ඒ වගේම තමයි මේ are කියන පදේ භාවිතා කරනවා අපි plural subjects එක. they are, you are වගේ පද. හරි. ඒ වගේම තමයි අතීත කාලයට අපි භාවිතා කරනවා was, were කියන පද දෙක. ඒකෙන් was කියන පදේ ඒක වචන කර්තෘ පද සමග විතරක් භාවිතා කරනවා. she was, he was, I was. තවත් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි I කියන පදය අපි භාවිතා කරන්නේ was කියන පදයට එක්ක. මේ were කියන පදයට එක්ක අපි භාවිතා කරනවා බහුවචන කර්තෘ පද. we were, they were, you were, dogs were එන්නේ විදිහට. අනාගත කාලයට යනකොට පොඩි වෙනසක් තියෙනවා. shall be කියන පදේ අපි භාවිතා කරන්නේ I සහ we කියන subject දෙක සමග විතරමයි කියලා අතීතයේ නීතියක් තිබුණා. ඒ කියන්නේ I shall be, we shall be වගේ යොදනවා. නමුත් අද වෙනකොට will be කියන පදේ කිසිම ભેදයක් නැතිව සියලුම subjects එක්ක අපි යොදන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ shall be කියන පදේ අපි වර්තමානයේ භාවිතා කරන්නේ නැති තරම්. හරි. භාවිතා කරන තැන් කිහිපයක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. දැන් අපි බලමු මෙන්න මේ be verbs පද භාවිතා කරලා වාක්‍ය ගොඩනගන්නේ කොහොමද කියලා. මම මුලින් සඳහන් කළා වට මතක ඇති am කියන පදේ භාවිතා කරන්නේ I කියන subject එක විතරමයි කියලා. දැන් බලන්න මෙන්න මේ වාක්‍යය I am a student. I am a student. ඒ කියන්නේ මම ශිෂ්‍යයෙක්. I am in grade 10. I am in grade 10. මම ඉන්නේ 10 වසරේ. හරි. එතකොට අපි මුලින් ඉගෙන ගත්තා මේ is කියන පදේ දාන්නේ ඒක වචන කර්තෘ පද සමග කියලා. බලන්න දැන් මෙන්න මේ වාක්‍යය.
She is Kamal's wife. මෙතන මම Kamal's කියලා භාවිතා කරලා තියෙන්නේ කමල්ගේ කියන අදහස ගන්න. She is Kamal's wife. ඇය කමල්ගේ බිරිඳ. ඒ වගේම අපි කලින් කිව්වා ආ කියන පදේ භාවිතා කරන්නේ බහුවචන කර්තෘ පද සමග කියලා. They are my classmates. එයාලා මගේ පන්ති යාළුවෝ. දැන් බලන්න මේ හැම be verbs පදයක්ම යෙදලා තියෙන්නේ කර්තෘ පදයෙන් පස්සේ. එහෙනම් මතක තියාගන්න be verb පදය කර්තෘ පදයෙන් පස්සේ යොදන්න. හරි. අපි අතීත කාලේ හංගවන්න මේ was were කියන පද දෙක භාවිතා කරනවා. දැන් බලන්න මේ පහත තියෙන වාක්‍ය I was a teacher. මම ගුරුවරයෙක් වී සිටියා. අතීතයි. එතකොට මෙතනදී සමහර විට දැන් ඒ කෙනා ගුරුවරයෙක් නොවෙන්නත් පුළුවන්. එතකොට she was at the bus stand. ඇය බස් ස්ටෑන්ඩ් එකේ හිටියා. My shoes were under the bed. My shoes were under the bed. මගේ සපත්තු ඇඳ යට තිබුණා. මෙතනදී ඒකවචන කර්තෘ පද සමග was භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි බහුවචන කර්තෘ පදේ වන shoes කියන පදයට එක්ක were භාවිතා කරලා තියෙනවා. මතක තියාගන්න I කියන පදයට එක්ක අපි භාවිතා කරන්නේ was. හරි. එහෙනම් අපි යමු අනාගත කාලයේ කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා බලන්න. හරි මම ඔයාලට කිව්වා මේ shall be කියන පදේ අපි භාවිතා කරන්නේ I සහ we කියන subject එක විතරයි කියලා. හැබැයි වර්තමානයේ වෙනකොට මේ I සහ we කියන පද will be එකක් අපි දානවා. ඒකින්ද මේ shall be කියන පදේ ටික ටික අපෙන් ඈත් වෙලා යනවා. එහෙම වුණත් මේ shall කියන පදේ අපි භාවිතා කරන අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. දැන් බලමු මේ will කියන පදය සමග අපි කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා. හරි දැන් බලන්න මේ පහත තියෙන වාක්‍ය she will be a nurse. ඇය හිදියක් වේවි අනාගත කාලයි. එතකොට she කියන පදේ ඒක වචනයි. she කියලා කියන්නේ ඇය. ඒ ඒක වචන පදේ සමග අපි will be භාවිතා කරලා තියෙනවා. දැන් දෙවෙනි වාක්‍ය බලන්න. They will be there on time. ඔවුන් ඒ වෙලාවටම ඉඳීවි. ඔවුන් ඒ වෙලාවටම ගිහිල්ලා ඉඳීවි කියන අදහස. හරි මෙතන they කියන පදේ අපි භාවිතා කරනවා will සමග. they කියන්නේ බහුවචන කර්තෘ පදයක්. හරි එතකොට ඒකවචන බහුවචන ભેදයක් නැතිව අපිට මේ will be කියන පදය භාවිතා කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. Okay then guys, that's all for today. Keep in touch with my channel while polishing your English knowledge. Thank you for watching.